සුබ දවසක්. සින්දු වලට එහා ගියපු පදවල අර්ථය. මෙලඩික් ෂැඩෝ. ආදරයෙන් පිළිගන්නවා අපේ අඩවියට. ඉතින් අද තෝරාගත් ගීතය ලක්ෂ්මන් හිල්මි මහතාගේ ගායනය සහ සංගීතය මුසු වූ මාලතී නුඹයි ගීතයයි. මේ ගීතය පද රචනය කරන්නේ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින්. අභිසාරිකාවකට පෙම්වැදි තරුණයෙකුගේ සිත ගියාව හරි අපූරුවට වචන කරපු ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ගීතයේ දැක්වෙන කාන්තාව තමයි මාලතී කියන්නේ. ඇය වෘත්තියෙන් අභිසාරිකාවක්. ඉතින් මේ අභිසාරිකාවට මේ තරුණයා පෙම් කරනවා. කාලයක් යනකොටම මේ තරුණයාට දැනෙනවා ඇය අසම්මතයක් සිදු කරන බවක්. ඉතින් මෙහි දැක්වෙනවා හරි අපූරුවට මේ බව වචන කරලා. මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි. ජීවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් තමයි. කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි. අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි. ඉතින් මේ අසම්මත පෙමක පැටළුණු මේ කාන්තාව දැන් ඒ සිදුවීම් පිළිබඳව දුක් වන බවක් පෙන්නනවා. ඉතින් මේ කාන්තාව රාත්‍රියේදී තමන්ගේ වෘත්තිය වෙත යනවා. ඒක හරි අපූරුවට කවිය දක්වනවා. ලැමට තුරුළු ඌ ගෝමර සඳට අතවනයි මන මාලකම් කරන රෑ සඳ නුඹට තුරුළු වෙයි. ඉතින් මේ රෑ සඳෙන් මේ කාන්තාව උපමා කරලා තියෙනවා. ඒ වගේම කවියා දක්වනවා මේ කාන්තාව සමාජය පිළිබඳව නිසි අවබෝධයක් නැති බොළඳ කාන්තාවක් විදිහට. ඉතින් කවියා ඒක මේ විදිහට දක්වනවා. බාල බොළඳ නුඹේ හිතට සුවඳ හාදු දැයි. ඒ වගේම කවියා තව ඛේදවාචයකුත් පෙන්වා දෙනවා මේ අතරතුර. හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලායි. ඒ කියන්නේ මේ කාන්තාව ළඟ කිරි සුවඳක් දැනෙනවා. ඇය ළඟ කුඩා දරුවෙකු සිටින බවකුත් මේ කවියෙන් අපූරුවට පෙන්වා දෙනවා. සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි කෝල කොමල රුව නුඹගේ අතින් අතට යයි. රාත්‍රියේ සඳ එළිය වැන්නාම කුමුදු මල හරි ලස්සනට පේනවා. කුමුදු මල කියන්නේ රාත්‍රියේ පිපෙන මලක්නේ. ඉතින් මේ මල හරි ලස්සනට පේනවා. ඒ වගේ තමයි මේ කාන්තාවත් රාත්‍රියේදී අනිකුත් පිරිමින්ට ඉතාමත් ලස්සනට පේනවා. කාසිකොළ වලට සෙයිලමේ රැය පහන් කරයි. හෙටක් ගැන ඉතින් දැන් මට හිතන්නට බයයි. සල්ලි වලට මේ කාන්තාව සෙයිලමේ රැය පහන් කරනවා. ඉතින් මේ විදිහේ ජීවිතයක් ගත කරන කාන්තාවගේ හෙටක් ගැන කුමක් වෙයිද කියලා මේ තරුණයා ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරනවා. හෙට ගැන බියක් තමයි මේ තරුණයාට ඇති වෙන්නේ.